Good morning. අපි දැන් ඉන්නේ පට්ටි පොළට කිට්ටු. Horton Plains වලට පැයක් වගේ තමයි දුර තියෙන්නේ. කිලෝමීටර් 35ක් විතර වගේ. වට වෙලා තියෙන්නේ වගාවල. කන්දෑල ජලාශය වතුර අඩු වෙලා මේ පාර කෙලින්ම අපි යන්නේ දැන් හෝටන් ප්ලේන්ස් වලට. නැවතුනා ලස්සන view එකක් තියෙනවා. මේ හරිය ඔක්කොම මිස්ටි. Horton Plains යන ගමන් මග මේ පැත්ත බලන්න. මෙයා නම් පඩිගෙන වෙලා කනවද ඔය? මොනවද කන්නේ? ඈ නූඩල්ස්ද? රසයිද? කටක් කමුද බං? පක් කිල්ල ගමුනේ. Dimana? Oh, nama saya Sulu. Hai.
යන්න තියෙන පාර. අර. කිලිම කැලේකට ඇතුල් වෙන්න තියෙන්නේ. ආ රොබින් හුඩ්ගේ නංගිද? ඈ? ට්‍රේඩර්ස්? දැන් මාර මිස්ටේක් ආව ඇතුළට. මේ බලන්න. කොහොම වැහුණා. අපි ඉන්න තැන් වල මිස්ටේක් තියෙනවා. එන්න හරිම ලස්සනයි. මේ වගේ මිස්ටේක් ඇවිදන් යද්දි කොහොමද? අර පාරවල ඉස්සෙල්ලා හොඳට ක්ලියර් එකට තිබ්බා. දැන් මොකුත් පේන්නේ. හරිම ලස්සනයි. වා. මේ වගේ තමයි ඩ්‍රීම් කරේ. එන්න කලින් මෙහෙම තියෙන්න ඕනි කියලා. චිකන් ටික ආවා. මේක මිනි වර්ල්ඩ්ස් එක. ආරම් view එකක් තියෙන දැන් නම්. එතන ටිකක් ඩේන්ජරස්. මුළු පැත්තම මීදුම. අම්බෝ පේන්නේ නැහැ. wow this is awesome. මේ මෙතන මේ කම්බි කටුවෙන් දාලා තියෙන්නේ මේ සමහරු මෙතන වැටලා තියෙනවා ඉස්ස. coach road. Coach road. Ini ada Ricky lah. Oh, betul. Kita utang kalau bersih.
පල්ලෙහා පේන්නේ නැහැ. නේ ඔන්න දැන් හෝටන් ප්ලේන්ස් වලට වහිනවා. සාමාන්‍ය ලොක්කොටක් තද නැහැ. හානියක් නැහැ. හිරිමල් පොදයක් යන්නේ. ගමන් මහන්සියක් කොහොමවත්ම දැනෙන්නේ නැහැ. මං කලින් පාර එනකොට මෙන්න මේ තියෙන තැන්න වගේ මේ ටික මේ හොඳට වේල්ලා තිබ්බා. මම තුන හරිම ලස්සනයි. මෙන්න වැස්ස චුට්ටක් තද කරා. හොඳටම සද්ද එනවා ඇති. ගස් අස්සෙන් පෙවුනා. ඇල්ල. දැන් නම් හොඳටම වහිනවා. මේ කුඩයක් ගෙනාවෙත් නැහැ. ගහක් අස්සට වෙලා ඉන්නේ. කුඩ ගෙනාවේ නෑ අපි. නෑමත් තුන ඕඩන් දෙන්න. මේ මල්ලැසි කීකියා. මේ කොකුල් අපි දැන් ඩග්ගල වහගන්නවා. ෆෝන් එක නැස්තිවත් කියලා. මේ කොහමද එමිලා තියෙන්නේ? හැබැයි ලස්සන. ඔයගොල්ලෝ හෝටල් ප්ලේන්ස් ඇවිල්ලා මෙහෙම එක්ස්පීරියන්ස් එකක් අරගෙන තියෙනවද? හොඳටම වහිනවා. මේ මෙතනින් තමයි මිනි පූල් එකට යන්න තියෙන්නේ. මෙතන අපි මේ පාරෙන් යනවනේ. යන්න දැන්. දෙමිලා ඉවරයි. එතනින් චිම්නි පූලට යන්න බෑ දැන් හොඳටම අර බලන්න අරහරිය වතුර. අපි මිනින් යනවා මොකද කරන්නේ? අර පැත්තේ යනවා. මිනින් යන්න බබා. මිනින් යන්න. නෑ. නෑ. බැරි වෙන්නේ වට යන්න. පුළුවන්. අපි ඔෆ් කරා. කොහමද චිමිනි පූල් එක? වතුර. ඔන්න වැස්සෙම අපි ආවා හෝටන් ප්ලේන්ස්. හොඳටම වැහල්දින මේ අඳු. අර පේන චිමිනි පූල් එක. කොහොම අර පැත්තට පේන්නේ නැහැ. එතනට යන්නවත් බෑ. වෙනදට අපි ළඟට යනවනේ. අර හොඳටම අපි එහෙනම් හෝටන් ප්ලේන්ස් ගමනක් ඉවර කරා. සාර්ථකව කියන්න බෑ. සාර්ථකයි. හැබැයි දෙමුණා. ඔයාලා මතක ඇති අපි එනකොට එන්ට්‍රන්ස් එකේ දාපු වීඩියෝ. මේ එළගාවේ මේ පොකුණක් කොයිටින් එතනයි මේ ටිකට් ගන්න තැන කොහොමද? එහෙනම් bye bye Houghton Plains.
හොඳ එක්ස්පීරියන්ස් එක බබා. මෙයාත් හොඳටම දෙන්නම හොඳටම තෙමුණා වතුර ධනෙහිස් මට්ටමට එනකොම තිබ්බ සමහර තැන්වල වතුර. කවදාවත් ඒ විදිහට හෝටල් ප්ලේස් ගිහිල්ලා නැහැ. මම හිතනවා ඉතින් ඔයාලත් යන්නේ නැද්ද? මොකද අපිත් එන්ට්‍රන්ස් එකේදී වැස්සා නම් එන්ට වෙන්නේ නැහැ ගේමට. වේගස් ෆෝල් එකකින් උඩට එනකොට නෝමල් අනිත් පාරෙන් එද්දි වැස්සා. ඊට පස්සේ එක තැනක ගහක් යන්න ගිහිල්ලා ඉන්න හැදුවා. මෙයාම කො ඉඳලා නැහැ. කොහොමද වෙනවා කියලා සාව කියන්නේ තෙමුණා හොඳටම තෙමුණා. අපි එතනත් සමහර තැන්වල වීඩියෝස් ගත්තා වැස්සේ ෆෝන් එකත් එළියට අරගෙන ඒවත් ඇති. එහෙනම් අපි හෝටල් ප්ලේස් වලින් සම්පූර්ණව සතුටින් ඉන්න.